Tarangka Enterprises. Hari. bang. Hari tu bang. Bang. Board tibbe bang. Udah mana bang mikir tu note tu bang mir. Jelek ini bang. Balu bukan. Era TV nisu. Ani kere kilid nebisu. Era TV nisu. Aduh. Ani kere kilid nebisu. Ini mana lagi? Ini udah lagi ni. Udah. Boleh, dengar ni. Dalam bonak kasih. Bapak, kamu tu bapak jara ada rega. Dia boleh utik, dia boleh galu lambu boleh. Ayo, kamu tu bangun, kanari bolu diga dah gede biar betri. Ini dah kali ini kalau ni. Galu, biar. Biar. Bala tu beri. Itu bala ni. Ada mame New Range Studio ke lekat ini kau itu. Muka kau? New Range? Ini kau dah ni ba? Kau itu ke ini? Mereka ke kana hen ne bang. Ada mame. Ada new. Ada lagi. Ada tuat malah ampai janda. Keling wadanodi malah. Oh di mame tu kian ni. Ada mame. Ada rupiah 500 itu. Sindu karan ni. Ada Tarangga hektiar cekila. Dia gana tama pimi. Ahang. Ini kian ni piara tarangga kalau gana ni. Harus sindu kian ni. Benda yang muda kalau ni malu putih. Tarang muda. Jawa. Buat ni, aduh, nanti jago. Ada kau dari? Ada tino kisindu kian. Ini wedi mi bagelarian ni. Hidup angku, udah ada keren. Sendiri ada tina monden ni. Jadi, jago muda. Kakak lamatan ni. Polisi dah kuliah di nama dia. Muda benda lama lalu. Muda benda kerana. Muda siapa memang? Ini dah pada dia. Muda kita kati lalu. Pialo. Dua lalu tu. Ala kalian. Golu. Boleh dah dua ni pada balik ni dah. Kita balik puas. Balik puas. Mana bukan dia ni? Ini aduh gay. Benda tak terbisu dah. Benda mohon dah. Ni kui batin natu kare wage hukum dia mihirin kangin. Mana ni jahat kau kusi jadi gila. Rena bidiannya bangai. Kau sih itu dindung kan, muntah adu kan, sindu akia kan lebih aye, tu malu dia keladi ini. Ini muda lagi. Boleh lagi dia. Dia muka tu berada di pas ni. Dan ngai be kalau dia nak lagi dia balu dia. Toilet tu.
දැන් මොකද්ද අපිට තියෙන ප්‍රශ්නේ කියන්නකෝ බලන්න ඔක්කොම බලන්න. යකෝ මුන්දෙන්ද පාරේද එක්කන් ආවේ මම. අනික එක්කන් ආවේ තරංග බොරුවා ගෙදෙට්ට. උඹලා ගෙදෙට්ට නෙමෙයිනේ. උඹට මොකද්ද තියෙන ප්‍රශ්නේ? මේ බං අරුන් අයියේ වරින්කෝ ඔබට මං කියන්න මේක ඇත්ත විස්තරේ. මේ වරින්කෝ බං පොඩ්ඩක්. කියන්නකෝ බං. මේකයි බං අරුන් අයියේ. මේ ඇත්තටම සින්දු කියන එක නම් අපේ කනේ රිදෙනවා වගේ. පොඩි උන්ට පාඩම් කරගන්න ටිකක් අමාරුයි. ඒ වගේ බුදු බහන තියන් පස්සේ ඩින් ඩොන් ගානවා. විදුල කතු ගන්න බෑ. ලැට් එකට ගිහිලා නිදහසේ කල්පනා කර මනෝපරක් ගහගෙන නිදහසේ අහන් ඉන්න විදිහක් නෑ. විනෝදයක් වෙරෙන්නේ. සින්දු කියන මොකද බං අයියේ රේනේ. තාකරා වගේ කේවූ බෑජෝ මැගිලියෝ උඹ මෙන්න මේ කාගෙනින් මගින් හොඳෙන් කනපොඩ දෙකක් කාගන්න කලින් ඔබ දන්නවනේ මේ ආරොන් කියන්නේ කවුද කියලා? ඔබ දන්නවද මේ රටේ කොල්ලෝ කෙල්ලෝ කීයක් ඉන්නවද හරියට සින්දුවක් කියාගන්න තැනක් නැති? ඔබ දන්නවද? එතකොට මේ අපේ තරංග කොළුව කරන්නේ සමාජ සේවයක් නෙවෙයිද කියපන්? ඔව් ආපහු මං කියන්නේ. හොඳට අහගන්න. බගේ ලැට් එකට ඉන්ඩෝන් ගන්න ප්‍රශ්න ගැන නෙමෙයි මං කතා කරන්නේ. හරි. මේ තරංග කොළුව සින්දු කියන්න කොල්ලෝ කෙල්ලොන්ට අවස්ථාවක් හදලා දීලා. උන්ව සමාජ තැනකට ගෙන්න. එතකොට මේ ප්‍රසංගයක් ගහලා උන්ව කොච්චර තැනකට ගේනවද? හනී අම්මපත්තු නේද පුංගගේ ගේන. යකෝ ගමක මිනිස්සෙක් තව කෙනෙක්ට වැඩදායි දෙයක් කරනකොට අනේ මං ගෙදර ඉදින හැලිය බත් ටික කාලා පාඩුවේ වරගෙන හරි තොප්පිය වගේ අමර ගන්නවා තූ ඉතින් කටවහප අරුන් අයියේ ඇත්තම කතාව තරංග කොළුවගේ සින්දු වැඩේ වෙනවා ඒක නවත්තන්න උඹටත් මටත් හරි අරුන් අයියේ ඇත්ත විස්තරේ මම කියන්නම් නෑ අවශ්‍ය නෑ මං අහගෙන හිටියේ මෙතනින් පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මේ ආරුන් නරක ගෙනා කියන්න එපා. ඇහුනේ මගිලියෝ? ඇහුණා. එකපාර මං කියන්නේ අහන්නයි මම ඇත්තම විස්තරේ මාත් මේ තරංග කොල්ල කරන වෙලේ ඇත්තම හදවතින්ම සතුටු වෙනවා. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා අයියේ. ඒ මොකද්ද? ඒක ප්‍රශ්නේ තියෙන්නේ ඒක මගේ ආරට වෙච්ච එකද දන්නේ නෑ. මෙහෙමයි. තරංග කොල්ව ගියවල ගානික් වෙහිවත් යන්නේ නෑ. නිදහසේ අහිංසක විදිහට හැදෙන ළමියෙක්. කාසිපු බොන් දියා අරක්කු සිගරට් කිසිම දෙයක් බොන්නේ නෑ. ගමේ මිනිස්සුන්ට උදව් කරන කාටවත් කරදරයක් කරන්නේත් නෑ. ඔව්. ආඩුවේ ගෙදරට වෙලා තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා. ඔව්. ඒ වගේම බිස්නස් එනවා හනුකුරු ගෙනියන්න එනවා. සින්දු කියන්න කට්ටිය එනවා. අවසර මේ මිනිහා ලක්ෂයක් විතර හොයනවා ඇති. ඔව්. මට ඒව බලන් ඉන්න බෑ. මට වැඩියේ අඩියක් හරි පල්ලිහා තමයි මේ මිනිස්සු ඉන්න ඕනේ. මට හොද කරන මිනිස්සු මට පේන්න බෑ. ඒ මිනිස්සයා කසිපු පෙරනවා නම් අන්න මම හරි කැමතියි. විභාගා තියනවා නම් කාලකන්ණියක් කියනවා නම් අන්න මම හරි කැමතියි. මට ඔය හොද කරනෝ පේන්න බෑ. මට ඒකම තියෙන නැත්නම් මම හරි කැමති මා සංගීතෙට කැමතියි. මාත් සමදවසට කට්ටියට වයින් වෙති වෙන ගිහිල්ලා ගියේතුටලා ඔය රෙල්ල කඩේ මොන? මම නැටිනවා. ඒ කාටවත් පේන්නේ. කාටවත් පේන්නේ මම උගුට බහිනවා. ඕනෝක තමයි ඇත්ත විස්තරේ. මැගිලියෝ මේ කහපිය උඹ ඔය ඉන්න කොල්ල කෙල්ලොන්ට අරියාදු කර ඉඳලා උඹට ඇතිඵලේ මොකද්ද කියපන්? එන්න උන්ට උඹට මම කියන්නේ ඒ මිනිස්සුන්ට සහයෝගයක් වෙනවා. ඒ එන්න කොල්ල කෙල්ලෝ ටිකට තිබහට වතුර ටිකක් හරි ඒකට එකක් කර උඹට හදලා දුන්නා නම් උඹට ගානක් හොයාගන්න පුළුවන්. ඒ කොල්ලත් ගොඩ යනවා උඹත් ගොඩ යනවා. ඇයි උඹට ඒක බැරි? උඹගලගේ හිතේ තියෙන කැත අදහස් හැමෝටම පෙන්වන්න එපා බල. ආයිතේම කරන්නේ අයියේ. ආයිතේම කරන්නේ. ආයෙ වෙන්නත් බෑ. හරි ගොළු. ප්‍රශ්නේ වල අපි යමල්ලා. හලෝ. තරම් බැරි වැඩ කරන්නේ. මේ ඇත්තේ වාගාව රුපියල් 500ට සින්දු ගහන්න පුළුවන් කියන්නේ. ඔව්. හොඳයි. මං අද આવොත් එකක් මට කරගන්න පුළුවන්ද? හරි හැබැයි වැඩේ ක්වොලිටියට ඕනි. හරි මම දැන් එන්නේ.
ඒක වෙන්න ඕනේ කියපුවා. මේ තරංගයි හිතවකෝ. අතත් එක කිනව නේද? අරුණ අයියා ගියාද? යන්නේ ඔක්ක ඉතිපාලයාගේ පොත් එක තමයි යන්නේ. මට කොහොමද ඔබට දෙන්න? Aduh. Gimana lagi? Isu hal mana? 3 hours later. Kau dia aku orang gua time beri awak kewil lagi. Iklisi ngatarin nih. Kanu ni polisi di call ya. Ayo kan. Polisi kasar gila. Mati ya. Mama making වෙනදට කෝල් කරන්නේ. අරරේ අපි ගෙවල් ගම සද්ද බටේ තියෙන. මේ ගෙදර අද කට්ටිය ඇවිල්ලා. එනවද අද? අපේ මිනිහා දාන්න එන්න ඕනද? හරි මං එන්නම්. ගමනෝනේ තව එකෙක් නෑ නෑ කෙනෙක් වගේ ගන්න ඕනේ. අම්මා අර වෙනදට සාධ්‍යහිනේ අන්න එහි අද දවසම දාලා සින්දු දාලා ඉක්මනට එන්න. හලෝ මාත්‍යා අර ගෙදර අද දාලා සද්දේ එන්න හොඳ අපේ ළමයිට පාඩම් කරන්න විදිහකුත් නෑ. ඉක්මනට එන්න. ගෙදර කවුරුත් නෑ. අවට පිටාවෙත් කවුරුත් නෑ. දෙන්නංගද ජම්බු. අරේ වැඩි අයියා